1993 අංක 55 විදියට ආපු ප්‍රශ්නය. දී ඇති රූපවල පෙන්වා ඇත්තේ එක එකක් සර්වසම ස්කන්ධයන් 6ක් සහිත වෙනස් පද්ධති 5කි. ඉන් ස්කන්ධ 3ක් තබා ඇත්තේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ මතය. අනෙක් ස්කන්ධ 3 ඒවා ආසන්නයේ නොසැලෙන පරිදි තබා ඇත. ස්කන්ධ එකිනෙක මත ඇති කෙරෙන ගුරුත්වාකර්ෂණ බල හැරුණු විට ඒවා මත ක්‍රියා කරන අනෙක් සෑම බලයක්ම නොසලකා හැරිය හැකි තරම් කුඩා නම් පහත පද්ධතිය අතුරින් ස්කන්ධයන් වඩාත්ම සමතුලිතතාවයේ පිහිටිය හැකි පද්ධතිය. ඇත්තට මේගොල්ලෝ මේ අහලා තියෙන්නේ අර සමපාද ත්‍රිකෝණයක් දීලා තියෙනවනේ. ඒ ත්‍රිකෝණයේ ශීර්ෂවල ස්කන්ධයන් තුනක් තියලා තියෙනවා. මෙන්න මේ ස්කන්ධ තුන වඩාත්ම සමතුලිත ලෙස පවතින්න පුළුවන් පද්ධතිය මොකක්ද කියන එක. ඒක ඇත්තටම උත්තරේ එන්න ඕනේ දෙවෙනි එක. මම උත්තරේ කියලා දැන් කිව්වනේ. ඒක පැහැදිලි කරන්නම් කොහොමද වෙන්නේ කියන කාරණය. අපි දෙවෙනි උත්තරේ ගත්තාම මෙන්න මේ වගේ ස්කන්ධ තියෙනවා. සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ තුනේ. ඊට පස්සේ තව ස්කන්ධ තුනක් මෙන්න මේ වගේ තියෙනවා. එතකොට අපි සලකපුවාම මෙන්න මේ ස්කන්ධය මේ දෙන්න මගින් මේ දෙන්න නෙවෙයි අත්‍තරම අනිකුත් සෑම ස්කන්ධයක් මගින්ම හරියටම ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්න එපයි. එතකොට මෙන්න මේ පද්ධතිය මගින් පහළට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. මේක මගින් මේ වගේ රේඛීය දිශාවක් ඔස්සේ ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. උඩ තියෙන ස්කන්ධය මගින් ඉහළට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. එතකොට දැන් ත්‍රිකෝණයේ ශීර්ෂවල තියෙන හැම ස්කන්ධයකම මෙන්න මේ වගේ තමයි ගුරුත්වාකර්ෂණ බල ක්‍රියා කරන්නේ. එතකොට මෙතනදී සම්භාවිතාවයක් තියෙනවා. මෙන්න මේ පල්ලෙහාට තියෙන බල දෙක උඩට තියෙන බලයත් එක්ක සමතුලිත වෙන්න. අතරම පල්ලෙහාට තියෙන බල දෙකේ සංප්‍රයුක්තය උඩට තියෙන බලයත් එක්ක සමතුලිත වෙන්න. එතකොට අපි මේ හැම කොනක්ම ගත්තාම එකම ජ්‍යාමිතික ව්‍යුහය තමයි තියෙන්නේ. එතකොට මේකත් මෙන්න මේ වගේම සමතුලිත වෙන්න පුළුවන්. එහා පැත්තේ තියෙන ස්කන්ධයත් මෙයා වගේම සමතුලිත වෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට හොඳම උත්තරේ විදිහට අංක 2 ගන්න වෙන්නේ. ඔයගොල්ලන්ට ඉතුරු ඒවල බල ලකුණු කරාම තේරෙයි. ඒ වගේ අවස්ථාවලදී හැම වෙලේම සංප්‍රයුක්ත බලයක් සලකන ලද දිශාවක් ඔස්සේ බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරන්න හැකියාවක් තියෙනවායි කියන එක. එතකොට මේ උත්තරේ තමයි හොඳම උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. මට හිතුණා අනිත් ඒවා ඇඳලා පැහැදිලි කරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ කියලා. උත්තරය අංක 2. උත්තරය අංක 2.